කවදාවත් හිතලා තියෙනවද අපේ ලෝකේ අපි නොදන්න දේවල් තාමත් පොළොවට හුස්ම ගන්න ඇති කියලා. අද මම ඔයාලට අරගෙන අවිල්ලා තියෙන්නේ 2022 රිලීස් වුණු සුපර්ම ඇක්ෂන් හොරර් ෆිල්ම් එකක්. මේ තමයි ලයර්. ඇෆ්ගනිස්තානයේ කාන්තාරයක් මැද්දට කඩා වැටුණු ප්ලේන් එකක හිටපු පයිලට් කෙනෙක්. තමගේ ජීවිතේ බේරගන්න කියලා දුවලා ගිහිල්ලා හැංගෙන්නේ පරණ බංකරයක් ඇතුලේ. හැබැයි එයා දැනගෙන හිටියේ නැහැ. එයා ඒ හැංගුනේ සතුරන්ගෙන් බේරෙන්න උනාට එයා ඇතුළුනේ ඊටත් වඩා දරුණු අපායකට කියලා. පිටසක්වල තාක්ෂණය සහ රුසියානු පරීක්ෂණ වලින් ඉපදුණු ලේපිපාසිත රාක්ෂයන්ගෙන් පිරුණු ගුහාවක තනියම හිර වුණොත් මොකක් කරන්නද? ඉතින් එහෙනම් වෙනද වගේම ඇස් පිල්ලමක්වත් ගහන්න නැතුව බලන්න පුළුවන් මේ සුපරි ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව පැත්තට යන්න කලින් වෙනද වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් කතාව ආරම්භයේ සනිටුහන් වෙන්නේ ඇෆ්ගනිස්තානයේ ඉහළ අහසේ සිදුවෙන භයානක සිදුවීමකින්. ඇමරිකානු ජෙට් යානයක් නිරීක්ෂණ මෙහෙයුමක යෙදලා නතර වාරයේදී හදිසියෙම පහළින් ඉඳන් සතුරන් එල්ල කරපු මිසයිල් ප්‍රහාරයකින්ද මුළු ගුවන් යානයම දෙතුරුම් කන්න පටන් ගන්නවා. ප්ලේන් එක පාලනය කරමින් හිටපු ටෙරි මේ වෙලාවේදී වහාම ක්‍රියාත්මක වෙලා ජෙට් එකේ තියෙන ඩිෆෙන්ස් සිස්ටම් එක ඇක්ටිවේට් කරත් ඒ වෙද්දි වෙන්න ඕන දේ වෙලා ඉවරයි කියලා තේරුම් යන්න මෙයාලට වැඩි වෙලාවක් යන්නේ නැහැ. මොකද අර මිසයිල් එක කෙලින්ම ඇවිල්ලා ජෙට් එකේ වදිනවත් එකම දැන් කිනිකන්න යානය තුළ තවදුරටත් රැඳිලා ඉන්න එක මරණයට අතවීමක් කියන එක හොඳටම දන්න මේ පයිලට්ලා දෙන්න ඉජෙක්ට් කියලා කෑ ගහන ගමන් අවසානයේදී මේ පයිලට්ලා දෙන්න වෙච්ච කේට් සහ ටෙරි දෙන්න පැරෂූට් ආධාරයෙන් යානෙන් ඉවත් වෙනවා. ඉතින් කොමාරි මේ දෙන්න ඊළඟට ඇස්සරලා බලද්දී දකින්නේ තමන් වැටලා ඉන්නේ ඇෆ්ගනිස්තානයේ පාළු කාන්තාරයක් මැද්දට කියලා. හැබැයි ඉතින් මේක නිකම්ම පාළු කාන්තාරයක් නෙවෙයි. මොකද එයාලට හුස්මක්වත් ගන්න හම්බ වෙන්නේ නැහැ. තුවාලලා ඉන්න කේට ටෙරි උදව් කරන්න හදද්දිම මෙවන විට මේ ආසන්නයට ලං වෙලා හිටපු ඇෆ්ගන් සන්නද්ධ කණ්ඩායමක් මොවුන්ට තරුණු ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් මේ වෙඩි වරුසාව මැද්දේ අවාසනාවන්ත විදිහට වෙඩි ප්‍රහාරයට ලක්වෙච්ච ටෙරිට දරුණු තුවාල සිද්ධ වුණා. කේට් නම් මේක ලේසියෙන් අතාරින්න සූදානම් නැහැ. එයා මේ වෙලාවේදී ෂණිකව ක්‍රියාත්මක වෙලා මෙයා ගතේ තිබ්බ ෂොට් ගන් එක අරගෙන කැරලිකරුවන් කිහිප දෙනෙකුට වෙඩි තියලා එතනම මරලා දාන අතර වාරයේදී ඉදිරි සතුරන්ට නොනවත්වාම වෙඩි තියමින් තමන්ගේ ජීවිත විතරක් නෙවෙයි යාළුවගේ ජීවිතයත් බේරගන්න මාරාන්තික සටනක් දෙනවා. ඉතින් කොහොම හරි කොච්චර ධෛර්යයෙන් මේ විදිහට සටන් කරත් එකපාරටම තවත් සතුරෙක් මෙයාලා දිහාවට කඩා පනිද්දිම එයාට වෙඩි තියන්න තුවක්කුව ලෝඩ් කරත් මෙයාට තේරෙනවා තුවක්කුවේ උණ්ඩ අවසන් කියලා. ඉතින් මේ වෙලාවේදී කර්ට කරන්න දෙයක් නැතුව අසරණ වෙලා මේ මාරයාගෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරද්දී පනව දෙමින් හිටපු ටෙරි තමන්ගේ අන්තිම ශක්තියත් යොදලා අර සතුරට වෙඩි තියලා කේට්ගේ ජීවිතය බේරගන්න සමත් වෙනවා. හැබැයි එයා මේ විදිහට කේට්ගේ ජීවිතය බේරගත්තත් අධික ලේවාහනේ හින්දා ටෙරිගේ අවසානය මේ විදිහට සිද්ධ වෙනවා. ඉතින් තමන්ගේ ඇස් ඉස්සරහම තමන්ගේ යාළුවා මේ විදිහට මැරිලා වැටෙද්දි මට සමා වෙන්න මට ඒ දේ කරන්න බැරි වුණා කියලා ටෙරිගේ කටින් පිට වෙච්ච අන්තිම වචන ටිකත් එක්කම කේට් හිතා ගන්නවා කොහොම හරි මෙතනින් පණ පිටින් බේරලා රෙස්කියු ටීම් එකට පණිවිඩයක් යවන්න ඕන කියලා. ඉතින් මේ අතර වාරයේදී අනිත් පැත්තෙන් පැනලා ගියපු ඇමරිකානු සෙබළු ගැන හොයලා බලන කැරලිකාරයන්ට පස්සේ දැනගන්න ලැබෙනවා මේ ප්‍රහාරයට මූලික වෙච්ච ඔවුන්ගේ නායකයා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ විතරක් නෙවෙයි මෙයාලට තේරෙනවා මේ පයිලට්ලා දෙන්නගෙන් එක්කෙනෙක් මැරිලා ගියා තව එක්කෙනෙක් කොහොම හරි මේ ආසන්නේ දැනටමත් පලා යමින් ඉන්නවා කියන එකත්. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ කේ තනියම කාන්තාරය දිගේ ඉස්සරහට ඇවිදගෙන යද්දි ඈතින් එන සතුරු වාහන පෙළක් දැක්කට පස්සේ යාට තේරෙනවා දැන් නම් තවදුරටත් එලිමහනේ ඉන්න එක කොහොමඩවත් ආරක්ෂිත නැහැ කියලා. ඉතින් ඒ වෙලාවෙදිම එයා නිකමට වගේ දකින්නවා පරණ අතෑරලා දාපු බංකරයක් වගේ තැනක්. ඉතින් එයා කෝකටත් කියලා තීරණය කරනවා කොහොම හරි දුවලා ගිහලා මේක ඇතුළට රිංග ගත්තොත් ටික වෙලාවකට හරි මේ සතුරන්ගෙන් බේරලා ඉන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඉතින් එයා හිතුවටත් වඩා වේගෙන් මේ සතුරු එයා ඉන්න තැනට ළඟා වෙනවත් එකම තරුණ ප්‍රහාරයකට මෙයා ලක් වෙන අතරෙදි මේ සතුරු කණ්ඩායමේ ලීඩර් කේට්ව ඉලක්ක කරලා අවසානයේදී මිසයිල් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් පුදුම වාසනාවකට කේට් මේ මිසයිල් ප්‍රහාරයෙන් බේරෙනව විතරක් නෙවෙයි මේ පිපිරීම හින්දා අර බංකරේ තොරත් විනාශ වෙලා යනවා. ඉතින් මේක තමයි chance එක කියලා හිතපු අපේ කේට් මේ දූවිලි බලාකුළු අස්සෙන් කොහොම හරි දුවගෙන ගිහිල්ලා බංකරය ඇතුළට පැනගත්තත් එක පාරටම මෙයාගේ පිටිපස්සෙන් හඹාගෙන ආපු සතුරෙක් මෙයාගේ පස්සෙන්ම එලවගෙන එද්දි ෂණිකව ක්‍රියාත්මක වෙච්ච කේට් තමන්ගේ පිස්තෝලෙන් වෙඩි තියලා මේ සතුරව ඉවරයක් කරලා දානවා. ඉතින් දැන් කේට් මේ ඝන අන්ධකාරයේ පිරුණු බංකරයට ඇතුල් වුණත් එයාට අන්තිමට දකින්න ලැබෙන්නේ තවදුරටත් පොළව යටට විහිදිලා යන පඩි පෙළක් විතරයි. ඉතින් දැන් වෙන කරන්න දෙයක් නැති හින්දා හිත හයිය කරගත එයා පල්ලෙහාට බහින්න පටන් ගන්නවා. ඉතින් මේ තන සාමාන්‍ය තැනක් නෙවෙයි කියලා එයාට දැනෙන්න පටන් ගන්න එතන තියෙන මහ මූසල අමුතු පරිසරය හින්දා. ඉතින් මේ අතරපාරේදී උඩින් එන සතුරුගේ සද්ද ඇහෙනවත් ඒකම තවදුරටත් ආපහු හැරෙන්න විදිහක් නැති තැන කේට් මේ බංකරෙන් තවත් කොනකින් හරි එළියට යන්න එක්සිට් එකක් ඇති කියලා හිතාගෙන තවදුරටත් මේ බංකර් එකේ ඇතුළට ගමන් කරනවා. ඉතින් යාළුවනේ ටික දුරක් මේ විදිහට මෙයා ඉස්සරහට යද්දි මෙයාට ඉවස ගන්න බැරි තරම් පිළිකුල් සහගත ගඳක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් අන්තිමට මේ ගඳ එන දිහාවට ටෝච් එක අල්ලලා බලද්දි තමයි මගේ ඇඟත් එක්ක හිරවැටලා යන දර්ශනයක් මෙහාට දකින්න ලැබෙන්නේ. ඒ තමයි ඊටම බිහිසුණු විදියට මියුටේට් වෙලා විනාශ වෙලා කියපු මනුස්ස මල සිරුරක්. එතන මේක දැක්ක ගමන්ම කේට් බිහිරාන්ත වෙලා ගැහෙන්න පටන් ගත්තත් එතන තිබුණු අමුතු උපකරණ
ෆයිල් වගේ දේවල් දකිද්දී යාට තේරෙනවා මෙතන හිතනවටත් වඩා බොහොම රහසිගතව මොකක් හරි නීති විරෝධී විදියට සිදු කරපු පර්යේෂණාකාරයක් වෙන්න ඕනේ කියලා. ඉතින් මේ අතරපාරේදී අර ඇෆ්ගන් කැරලිකාරයෝ ටිකත් වැඩේ අතාරින්නේ නැහැ. මේ කණ්ඩායමත් බංකරය ඇතුළටම ළඟා වෙනවා. කේට් ඉක්මනටම තමන්ගේ ලයිට් ටික නිවලා ලොකු කණුවක් පිටිපස්සට වෙලා හැංගෙද්දිම මේ කැරලිකාරයෝ සමත් වෙනවා කොහොම හරි මේ බංකරයක ඇතුළේ තිබ්බ ජෙනරේටර් එක ඔන් කරන්න. ඉතින් මේ ආලෝකයත් එක්ක මුළු ප්‍රදේශයම ඒකාලෝක වෙලා යද්දි මෙතන තිබ්බ තවත් එක අඳුරු රහසක් එළියට එනවා. ඒ තමයි මෙතන තියෙන වීදුරු කූටුව ඇතුලේ සිර ගණනක් වෙච්ච විකෘති මලසිරුරු එර කරලා තියෙන විදිය උන්ට දකින්න ලැබෙනවා. ඉතින් මේ භයානක දේ දිහා මේ සතුරු බලාගෙන ඉඳිද්දිම මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත කේට් තමන්ගේ සටන් හැකියාවන් පාවිච්චි කරලා එක සතුරෙක්ගේ තුවක්කුවක් උදුර ගන්න සමත් වෙනවා. ඉතින් ඒත් එක්කම නැවත වතාවක් ඇති වෙන දරුණු වෙඩිහුවමාරුව ASCII වරදිමකින් උණ්ඩයක් අර වීදුරු කැප්සියුල් එකකට වදිනවත් එක්කම මේ වීදුරුව බිඳිලා මේ ඇතුළේ තිබ්බ භයානක දෙයක් එළියට අදගෙන වැටෙනවා. ඉතින් මේ වෙලාවේදී අපේ කේට් ඉක්මනටම මෙතන තිබ්බ උමුගක් ඇතුළට පැනලා බේරුණත් සතුරන්ගේ නායකයා මේ වෙලාවේදී යන්න දෙනවා. ඒකව කීවටවත් අතාරින්න බෑ. පස්සෙන් ඵලයල්ලා කියලා. ඉතින් කේට් මේ විදිහට මේ උමගදිගේ බඩගාගෙන ඉස්සරහට යද්දි එළියේ ඉඳපු සතුරෙක් අර බිම වැටුණු මලසිරුර රෙද්දකින් වහන්න හදද්දිම එයා දැනගෙන හිටියේ නැහැ. ඒ මලසිරුර ඇත්තටම මැරිලා නැහැ කියලා. ඉතින් ඒක පාරටම අර මලසිරුර පනාව වගේ මිනිසෙක් නොවන විකෘත සතෙක් විදිහට නැගිටලා අර මිනිසයාගේ ඇඟට කඩා පනිනවා. ඉතින් මේ මිනිසයාගේ මර ලතෝනිය අන්තිමේදී මේ මුළු බංකරේම දෝංකාර දෙද්දි කේට් උපරිම උත්සාහ කරනවා කොහොම හරි එමර්ජන්සි එක්සිට් එක හොයාගෙන මෙතනින් පැන ගන්න. ඉතින් මේ මාරාන්තික සටන අතරපාරේදී කේට් යාන්තමින් එක්සිට් එක හොයාගෙන එළියට පනින්න හදද්දිම එයාට හම්බ වෙන්නේ මේ කැරලිකාර නායකයා වෙච්ච මාලික්ව. මේ අතරපාරේදී අනිත් පැත්තෙන් අර රක්ෂා තමන්ගේ කොදුරු ඉරාගෙන කන විදිය දැකලා තවත් එක ඇෆ්ගන් සටන්කරුවෙක් බයේ ගැහි උදව් වෙල්ලලා කෑ ගහනවා. ඉතින් මේ කලබලය ඇස්සේ කේට් තමන්ගේ ළඟ තිබ්බ මේ ෆ්ලෙයාර් ගන් එක පාවිච්චි කරලා මයික්ගේ පපුවටම වෙඩි තියලා ඌව ඉවරයක් කරලා දාන අතරපාරේදී එතන තිබ්බ තවත් තුවක්කුවකින් ඉතුරු වෙලා හිටපු තවත් මේ කැරලිකාරයෙකුට වෙඩි තියලා අවසානයේදී මෙතනින් එළියට යන්න තිබ්බ පඩිපෙළ දිගේ උඩට නගිද්දිම අත් බොම්බයකුත් පල්ලෙහාට දාලා තවත් ඉතුරු වෙලා හිටපු සටන්කරුවා කීප දෙනෙක් ඉවර කරන අතරපාරේදී ඉතුරුලා හිටපු එක මේ බිහිසුණු රාක්ෂයෙන් වේගයෙන් ඇවිල්ලා මෙයාගේ කකුලෙන් එල්ලෙනවා. ඉතින් මොකද්ද වාසනාවකට අවසානයේදී ලොකු පොරබැදීමක් කරලා අපේ කේට පුළුවන් වෙනවා මේකගෙන් බේරිලා එළියට පැන ගන්න. හැබැයි යා මෙතනින් නවතින්නේ නැහැ. මේ රාක්ෂය එළියට පැන ගන්න එක වළක්වන්න ඉක්මනටම මේ දොරේ තිබ්බ දංගල් ටික දාලා එයාව ඇතුළෙම ලොක් කරලා දානවා. එතෙන් මේ වෙලාවේදී එළිය ඉතුරු වෙලා හිටපු තවත් සතුරේ කේට අල්ලගන්න උත්සාහ කරත් අර දොර අස්සෙන් එළියට එන්න දකලන රාක්ෂය දැක්ක ගමන් මේ සටන්කරුවත් අන්තිමේදී තුවක්කුව පැකින් දාලා පණ බේර ගන්න දුවන්න පටන් ගන්නවා. අන්තිමේදී ලේ විලක් මැදින් ඇඟ පුරාම තුවාල එක්ක කේට් කාන්තාරේ මැද්දේ මේ විදිහට ආයෙමත් ඇවිදගෙන ඉස්සරහට ගියත් වේදනාව දරා ගන්න බැරි තැන මෙයා ඇදගෙන වැටෙනවත් එකම මෙයා ළඟ තිබ්බ ඖෂධයක් විදගත්තට පස්සේ අවසානයේදී තවත් ශක්තිය අරගෙන ඉස්සරහට යද්දී මොකද්ද වාසනාවකට හමුදා වාහනයකට මෙයාව අහුවෙනවා. ඉතින් කොහොම හරි පහුවෙනදා කේට හමුදා කඳවුරකට එක්කගෙන ගියාට පස්සේ එයා එතන හිටපු මේජර් රොයිට එතන වෙච්ච හැම දෙම විස්තර කරන්න උත්සාහ කරනවා. සර් එතන බංකරේ අපි කාටවත් හිතා ගන්නවත් බැරි තරම් භයානක දෙයක් තියෙනවා. අපි හැමෝම පරිස්සම් වෙන්න ඕනේ කියලා මෙයා කොච්චර කියන්න උත්සාහ කරත් මේජර් රොයි නම් හිතන්නේ කේට් මේ අරතුර හින්දා ෂොක් වෙලා විකාර කියවනවා ඇති කියලා. කේට් මේ වෙලාවේදී වට රෙස්ට් එකක් තමයි යෝනේ. ඔය දකින්න විකාර අමතක කරලා දාලා ටිකක් රෙස්ට් කරා නම් ඔයා ආපහු යථා තත්ත්වයට පත් වෙයි කියලා මෙයා පොඩි උපදෙසක් දෙනවා. හැබැයි කේට් දන්නවා එයා දැක්ක දේ ඇත්තක් කියන එක. ඒ වගේමයි එයාට ඉවෙන් වගේ තේරෙනවා මේ රාක්ෂෝ නිකන් ඉන්නේ නැහැ. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය කලින් වතාවටත් වඩා දරුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් කේට් මේ විදිහට හදේ දාගෙන බියෙන් වෙවුල අර බංකරය ඇතුලේ දැකපු මේ බිහිසුණු රාක්ෂය ගැන මේජර් රොයිට කොච්චර විස්තර කරත් රොයි කියන්නේ මේ වගේ දේවල් පිළිගන්න තරම් මෝඩෙක් නන් නෙවෙයි. එයා හිතන්නේ කේට් මේ ෂොක් එක හින්දා විකාර කියනවා කියලානේ. ඉතින් මේ වෙලාවේදී කේට් අර ලැබ් එකෙන් හොයාගෙන ආපු අර ඩිවයිස් එකත් එයාගේ පාරට අරගෙන මේ ඔක්කොම විකාර ඔයාට ට්‍රීට්මන්ට් එකක් අවශ්‍යයි කියලා කේට් කැම්ප් එකේ ડોක්ටර් ගාවට යවනවා. ඉතින් මේ අතරපාරේදී සබලු කණ්ඩායමක් අල්ලගත්ත ඇෆ්ගන් සිරකාරයෙකුත් මේ බංකර් එකට අරගෙන ඉද්දි රොයි යන දෙනවා මුගෙන් ගන්න පුළුවන් හැම තොරතුරක්ම ඉක්මනටම එළියට ගන්න කියලා. ඉතින් මේ අතරපාරේදී කේට් මේ මේජර් රොයිගේ මොරඬුකම ගැන බොහොම තරහෙන් පුපුර ඉන්න අතරපාරේදී සර්ජන්ට් ටොම් මෙයාව සංසුන් කරන්න මෙතෙන්ට එනවා. ඒ වගේමයි කේට් පැරාමෙඩික් කෙනෙක් ගාවට අරගෙන ගිහිල්ලා ප්‍රතිකාර කරන්න පටන් ගත්තට පස්සේ එයාගේ සහායකයා සර්ජන්ට් ජෝන්ස් එක්ක කේට් ළඟට ඇවිල්ලා කියනවා කේට් මේජර් රොව විශ්වාස නොකලට අපි ඔයා කියපු දේ විශ්වාස කරනවා. හැබැයි අපිට දැනගන්න ඕනේ ඇත්තට මේක මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් මේකත් එක්කම අපි කේට්ගේ මතකයට එන්නේ අර බංකරේ දොරේ ගහලා තිබ්බ රුසියානු වචන පෙළියක්. එයාගේ මතකයේ කොච්චර හොඳයිද කියනවනම් එයාට ඒ වචන ටික කටපාඩමින් කියන්න පුළුවන්. හැබැයි ඒකේ තේරුම ගැන නම් කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඉතින් ඔන්න වෙලාවේදී තමයි මේ දෙහගෙන හිටපු ඇෆ්ගන් සිරකරුවා මැද්දට පැනලා කියන්නේ ඒක නිකම්ම වචනයක් නෙවෙයි ඒක අනතුරු ඇඟවීමක්. ඒකේ තේරුම තමයි විවෘත කිරීම තහනම් කියන එක කියලා. ඒ විතරක් නෙවෙයි ඒ සිරකරුවා තවදුරටත් කියනවා ඔයාලා හිතනවට වඩා භයානක දෙයක් එතන තියෙනවා. ඒක
නිකම්ම නිකන් අතහැරලා දාපු බංකරයක් නෙවෙයි කියලා. ඉතින් මේ කතාවෙන් ටොමුත් එකක් අවුල් වුණොත් එයා තර්ක කරනවා. ඉතින් ඔතන රුසියානු භාෂාවේ තිබුණා නම් ওই බංකරේ වහලා අවුරුදු 30කටත් වැඩිනේ. ඉතින් මොකද රුසියාව මෙහෙට ගියේ මීට දශක ගණනාවකට කලින් කියලා කිව්වත් මෙතන හිටපු ડોක්ටර් නම් කියන්නේ පිස්සුද අවුරුදු 30ක් කැම බීමක් නැතුව කිසිම සතෙක් පණ පිටින් ජීවත් වෙන්න බෑ කියලා. හැබැයි තර්කේ බිඳදම්මින් අර සිරකරුව එතන හිටපු හැමෝගෙම ඇඟිල්ලේ වතුර වෙන කතාවක් කියනවා. ඒ තමයි ඔයාලා දන්නේ නැහැ. ඒ ඇතුලේ ඉන්නේ මිනිස්සුયો නෙවෙයි. උන් අවුරුදු ගණනාවක් වුණත් කැම බීමක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් යක්ෂෝ ජාතියක් කියලා. එතෙන් මෙන්න මේ කතාවත් එක්කම මුළු කණ්ඩායමම ගැඹුරු කල්පනාවකට වැටෙද්දි එළිය පරිසරය වෙනස් වෙලා හිරු බැසගෙන ගිහිල්ලා ඝන අන්ධකාරය මේ අපට රජ කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අන්ධකාරයත් එක්කම සතුරංග ප්‍රහාරයක් එල්ල වෙන්න ලොකු ඉඩක් තියෙන හින්දම සෙබළු ඔවුන්ගේ ආරක්ෂිත ක්‍රියාමාර්ග තහවුරු කරමින් කණ්ඩායම් විදියට බෙදලා කඳවුරේ ආරක්ෂාවතර කරන්න අනියුක්ත වෙනවා. එතෙන් මේ අතරපාරේදී තමන්ගේ කැබින් එකේ ඉඳගෙන කර්නල් එක්ක රේඩියෝෙන් කතා කර හිටපු මේජර් රොයිට විශේෂ අණක් ලැබෙනවා. කේට්ව ගෙනාපු අර ඩිවයිස් එක අපිට ඕනේ කියලා. ඒකේ තියෙන රෙකෝඩ් එක වහාම එවන්න කියලා කිව්වත් රොයි මේ සැරේ තඩින් හිටගෙන කියන්නේ කර්නල් මට සම්පූර්ණ ඇත්ත කතාව දැනගන්න ඕනේ. ඔයාලා මොකද්ද මෙතන අපිට හංගන්න කියලා නොකියුවොත් මම මේ ඩිවයිස් එක දෙන්නේ නැහැ විනාශ කරලා දානවා කියලා. ඉතින් මේ කඳවුරේ මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන අතරපාරේදී අර මූසල බංකරය ඇතුලේ අපිට දකින්න ලැබෙනවා අර භයානක විකෘති ජීවීන් දැන් එකිනෙකාව නිදහස් කරගන්න හැටි. ඒ විතරක් නෙවෙයි. උන් හරියට එක රංචුවක් වගේ එකතු වෙලා එළියට එන අර මාර්ගය හරස් කරලා තිබ්බ යකඩ දංගල් ටික කඩාගෙන එළියට එන්න පියරු සහායකයේදී ඉන්න විදිහ. ඉතින් ටිකින් ටික රෑබෝ වෙලා මුළු පරිසරයම නිශ්ශබ්ද වෙලා යද්දි සෙරානෝ කියන සෙබලා එනවා ඩුවෙන් කියන සෙබලගේ ෂිෆ්ට් එක මාරු කරගන්න කියලා. හැබැයි ඉතින් සෙරානෝ ඉස්සරහට එද්දිම එයාට ඇහෙනවා අමුතු විදිහේ සද්දයක්. එයා නිකමට වගේ අපෝ හැරිලා බලද්දි දකින්නේ තමන්ගේ සහායකයා දැන් හිටපු තැනකවත් නැහැ කියලා. ඉතින් පුදුමය සහ බියමුසු හැඟීමෙන් සෙරානෝ බැරිකේඩ් ළඟට ගිහිල්ලා එබිලා බලද්දි තමයි යාට තේරෙන්නේ මෙතන මොකක් හරි ලොකු අවුලක් සිද්ධ වෙලා තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී ඩේව් කියන සෙබලාට දැනෙනවා කඳවුරු පුරාම පැතිරෙන අමුතු විදිහේ දරා ගන්න බැරි තරම් ගඳක්. ඉතින් මෙයා මේ ගැන සැක හිතිලා වටපිට බලද්දි තමයි එයාගේ හුස්ම ටිකත් හිර වෙන සීන් එකක් දකින්නේ. ඒ තමයි ඈත අන්ධකාරයේ ඉඳන් වේගෙන් කඳවුර දිහාවට දුවගෙන එන බේකරු රාක්ෂයන් රංචුවක්. ඩේව් පණ කඩාගෙන කෑ ගහලා අනතුරු ඇඟවීමක් කරනවත් එක්කම මුළු කඳවුරම යුද පිටියක් බවට පත් වෙනවා. ඉතින් මේ එලාම් සද්දෙට හැරුණ හැම සෙබලෙක්ම තමන්ගේ ආයුධ අරගෙන බැරිකේඩ් ළඟට දුවගෙන ඇවිල්ලා අඳුර පේන හැම සෙවණැල්ලකටම නිකන් පිස්සෙන් වගේ වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි මේ දේ සියසියම දැක්කට පස්සේ අපේ මේජර් රොයිට තේරෙන්නේ කේට් කියපු දේ අකුරක් නෑර ඇත්ත කියලා. එම්ම වෙලාවේදී වහාම සර්ජන් ටොම්ට අණ දෙනවා ටොම් කණ්ඩායම හසුරවන්න තියෙන බලගතුම ආයුධ පාවිච්චි කරලා හරි මුංග ඉවරයක් කරලා දාන්න කියලා. ඉතින් සෙබළු දිගින් දිගටම බරාවි සුළුවි යොදාගෙන වෙඩි තිබ්බත් එකපාරටම ඩුවෙන්ගේ පිටිපස්සෙන් පැනපු රාක්ෂයෙක් එකපාරින්ම ඩුවෙන්ගේ හිස කඳින් වෙන් කරලා දානවා. ඉතින් තමන්ගේ යාළුවගේ ඔළුව ගැලවිලා විසිකලා යන දැකපු අනිත් අය බිහිරාන්ත වෙලා ගල් ගැහෙද්දි සියානා කියලා සෙබළිය කෑ ගහගෙන අර රාක්ෂයට වෙඩි තියලා ඌව පවුරෙන් පල්ලෙහාට වටන්න සමත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී පැරාමෙඩික් කෙනෙක් ඩුවෙන් බේරගන්න දුවගෙන ගියත් බෙල්ල නැති මිනිහකට ඉතින් කරන්න පුළුවන් දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. ඉතින් මේ ASCII තවත් රාක්ෂයෙක් තාපේ උඩින් පැනලා කෙලින්ම සෙබළුම් මැද්දට පයින්න හදද්දි ටොම්ගේ ඉලක්කය වරදින්නේ නැහැ. එයා වෙඩි පහරවල් කිහිපයක් බොහොම තියුණු විදිහට එල්ල කරනවත් ඒකම මේ සතා විසිකලා ගිහලා වැටෙන්නේ කෙලින්ම මේජර් රොයිගේ හට් එක ඇතුළට. ඉතින් කාමරය ඇතුළට වැටුණු මේ යක්ෂයා රොයි එක සටන් කරද්දී එයා තමන්ගේ තුවක්කුව අරගෙන ළඟ ඉඳගෙනම මේ සතාගේ ඇඟ කෑලි වලට කැඩෙන්න වෙඩි තියලා අන්තිමට ඌව විනාශ කරලා දානවා. මේ වෙදී කඳවුරේ හැම පැත්තෙම මේ රාක්ෂයෝ කඩා වදිද්දි ටොම් ෆ්ලෑ එකක් අහසට යවලා වටපිට බලද්දි දකින්නේ තවත් 100 ගණනක් වෙච්ච රාක්ෂයෝ මේ විදිහටම මේ කඳවුරට පහර දෙන්න එන විදිහ. ඉතින් මේක දැක්ක ගමන්ම ටොන් කෑ ගහනවා පස්සට යන්න පහුබහින්න ඕනි කියලා. හැබැයි ඉතින් පස්සට යන්න හැදුවත් පරක්කු වැඩි. තවත් සෙබළු දෙන්නෙක් අර සත්තු විතින් බොහොම අමානුෂික විදියට මරලා දානවා වගේම වොෂ්රූම් එකේ හැංගෙන්න ගියපු තවත් සෙබළෙක්වත් උන් විසින් ගොදුරු කරගන්නවා. ඉතින් මේ අතරවාරේදී තනියම හිටපු කේට් ළඟටත් මේ රාක්ෂයෙක් එන සද්දය ඇහිලා එයාතන තිබ්බ ආයුධ පෙට්ටියක් අරින්න උත්සාහ කරත් මේකත් මේ වෙලාවේදී ලොක් වෙලා. ඉතින් මේ වැඩේ කරන්න වෙලාව නාස්ති වුණ එකෙන් chance එක ගත්ත මේ රාක්ෂයා කෙලින්ම මේ කාමරයට කඩා වැදිලා කේටෝ බිම දාගෙන උගේ මේ දිග දිවෙන් කේට්ගේ බෙල්ල මෙරිකන්න හදද්දි අර ඇෆ්ගන් සිරකරුවා අන්තිමේදී පුදුම ගේමක් දීලා තමන්ගේ මාංශු දෙකත් කඩාගෙන මනටම අර ආයුධ පෙට්ටිය කඩලා මන්නයක් අතර ගන්නවා. ඊට පස්සේ මිනිහා වේගෙන් ඇවිල්ලා මේ රාක්ෂයාගේ ඇඟට කොටාගෙන යද්දි මේ අවස්ථාවේ නැගිටගත්ත කේට් කේන්තියෙන් වියර වැටලා අර මන්නේ අරගෙන රාක්ෂයාක් මරණකම උට කොටන්න පටන් ගන්නවා. ඉතින් අතුල තත්ත්වය මෙහෙම සිද්ධ වෙද්දි එළිය තත්ත්වය ඊටත් වඩා භයානකයි. මැෂින් ගන් එකකින් වෙඩි තියදී හිටපු සෙබලෙක්ව රාක්ෂයෙක් මරලා දැම්මහම පාලනයක් නැති වෙච්ච මේ මැෂින් ගන් එක වටේටම කැරකිලා ගිහිල්ලා අවසානයේදී ඉන්ධන ගබඩා කරපු ටැංකිය වලටත් වදිනවත් එක්කම මුළු කඳවුරම දෙදරාලා යන මහා පිපිරීමකුත් සිද්ධ වෙනවා.
ඉතින් මේ ගින්නසෙන් ඉස්සරහට ආපු රාක්ෂේ කොමාරි අන්තිමට මරලා දාදී මේජර් රොයිට තේරෙනවා එයාගේ උතුවක්කුවේ උණ්ඩ අවසන් කියලා. ඉතින් මේ දේ තහවුරු කරගත්ත ගමන් තවත් රාක්ෂේ කෙලින්ම මේ රෝගී ඇඟට පනිද්දි ටොම් සහ සියානා කෑ ගහනවා ආමරි පැත්තට දුවන්න කියලා. ඉතින් මේ අතර වාරේදී කේට් සහ මේ සිරකරුවත් එතෙන්ට දුවගෙන යද්දි ජෝන්ස් අර සිරකරුවව අල්ලගනිද්දි රොයි බේරගන්න ටොම් ස්ටන් ග්‍රැනේඩ් එකක් අරගෙන මේ රාක්ෂයට ප්‍රහාරයක් කළ කරනවා. ඉතින් මේකෙන් මේ සතා අඩපණ වෙලා යද්දි රොයි මෙතන තිබ්බ බේස්බෝල් බෑට් එකක් අරගෙන අර සතාගේ ඔළුව කුඩු වෙනකම්ම ගහලා අන්තිමේදී පණ බේරගන්න සමත් වෙනවා. ඉතින් මේ අතර වාරේදී කොමාරි අන්තිමට හැමෝම පණ කඩාගෙන දුවගෙන යන්නේ ලොකු කන්ටේනර් එකක් ඇතුලේ හදපු ආයුධ කබඩාවට. ඉතින් දුවන ගමම්ම පස්සෙන් ආපු තවත් රාක්ෂයට කේට් පොරවකින් ගහලා ඌව බිම දාද්දි ටොම් අන්තිසානේදී වෙඩි තියලා ඌව ඉවරයක් කළා දානවා. ඉතින් කොමාරි අන්තිම මොහොතේදී හැමෝම මේ කන්ටේනර් එක ඇතුලට රින්ගලා දොර වහගන්න සමත් වෙනවා. කොමාරි එදා රාත්‍රියේදී මේ ඉතුරුලා හිටපු සෙබළු කණ්ඩායම මේ විදියට රෑ පහන් කරලා අවසානයේ ඉරේලිය වැටලේ ආලෝකය කෙන්ටික වැටෙද්දි මේ සෙබළු ටික හෙමින් සැරේ කන්ටේනර් දොර ඇරලා බලද්දි දකින්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ඊයර එච්චර ලොකු යුද්ධයක් විනාශයක් සිද්ධ වෙලා තිබ්බට දැන් මෙතන අර ඉතුරුලා හිටපු කිසිම රාක්ෂයෙක් නැහැ. ඒ වගේමයි එකම මලසුරක්වත් ඉතුරු වෙලා නැහැ. හැබැයි මොකද්ද වාසනාවකට වගේ එක රාක්ෂයෙක්ගේ මලසුරක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. මේ වෙලාවේදී ડોක්ටර් වෙල්ස් මේක පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ පරීක්ෂණයෙන් පස්සේ ડોක්ටර් හොයාගන්නවා මේ සතුන්ට ඇතුළට ගන්න පුළුවන් දත් තියෙනවා වගේම උන්ගේ DNA වෙනස් වෙලා තිබුණත් උන්ගේ ඇතුලේ තියෙන්නේ මනුස්ස අවයව කියලා. ඒ වගේම වැදගත්ම දේ මේ සතුන්ට තියෙන ලොකුම දුර්වලකම තමයි සූර්යාලෝකය. ඉරේලිය වැටුනහම උන්ගේ සම පිච්චෙන හින්දා තමයි උන් දවල්ට එළියට එන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ සොයා ගැනීමත් එකම මේජර් රොයි කේට් ළඟට ඇවිල්ලා සමාවෙල්ලනවා. කේට් මට සමා වෙන්න. මට මීට කලින් විශ්වාස කරන්න තිබ්බේ. මගේ කර්නල් මට සම්පූර්ණ බොරුවක් ඇතෑරි. ඔය කියපු දේ විශ්වාස කරා නම් මට මගේ සෙබළුන්ගේ ජීවිත බේරගන්න තිබ්බා කියලා. ඉතින් කොහොමරි අන්තිමට මේ වෙන විට රොයි දැනගෙන තිබ්බ සත්‍යයක් මේ විදිහට තවදුරටත් බොරු කරලා වැඩක් නැහැ කියලා මෙයා ගැඹුරු හුස්මක් අරගෙන දැන් සංගයලා තියෙන ලොකුම රහස කේට් ඇතුළු එයාගේ සොල්දාදුවන් කණ්ඩායමට හෙළි කරන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවද මේට අවුරුදු ගණනාවකට කලින් මේ කාන්තාරයේ මැද්දේ අමුතු උල්කාවක් කඩාගෙන වැටුණා. ඉතින් මෙහෙම කියලා මෙයා කතාව පටන් ගනිද්දි රොයින් කියන විදිහට එදා මේ උල්කාව හොයාගන්න ආපු රුසියානු විද්‍යාඥයන්ට දකින්න ලැබිලා තියෙන්නේ මේක නිකන් උල්කාවක් නෙවෙයි. මේක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කුඩුපටම් වෙලා ගියපු පිටසක්වල යානයක් කියලා. ඉතින් අවසානයේදී මේ පරීක්ෂණ කණ්ඩායම් වලට හොයාගන්න ලැබිලා තියෙනවා පිටසක්වල ජීවීන්ගේ මල සිරුර කීපයක්. අවසානයේදී ඔවුන් මේ ජීවීන්ගේ DNA පාවිච්චි කරලා රුසියානුවන් මේ රහසිගත පරීක්ෂණාගාරය ඇතුළේදී උත්සාහ කරලා තියෙනවා කවදාවත් විනාශ කරන්න බැරි පරදින්නේ නැති සුපර් සෝල්ජර්ස්ලා නිර්මාණය කිරීමට. කොමුණත් යාළුවනේ මේ කතාව අහපු ගමන් අපේ කේට් ගෑස් දෙක උඩ යනවා. මොකද එයාට මතක් වෙනවා අර බංකරයේ පතුලේ තිබ්බ 100 ගණනක් වෙච්ච වීදුරු කුටි ගැන. මේජර් එහෙනම් අර බංකරේ දැකේ ඒ පරීක්ෂණවල ප්‍රතිඵල. එතන කෙක් දෙන්නෙක් නෙවෙයි මුළු හවුන්දාවක්ම නිදාගෙන ඉන්නවා. උන් ඕනෑම වෙලාවක හැරෙන්න පුළුවන් කියලා කේට් මේ වෙලාවේදී කෑ ගහලා කියනවා. ඉතින් දැන් තියෙන එකම විසඳුම තමයි හැකි ඉක්මනට මෙතනින් පැනලා යන එක උනාට වාහනවලට තෙල් ගහන්න විදිහකුත් නැති හින්දා කාන්තාරයේ මැද හිර වෙලා ඉන්න මේ කණ්ඩායමට තේරෙනවා පැනලා යනවට වඩා සටන් කරන එක මේ වෙලාවේදී ගෞරවණීයයි කියලා. ඉතින් මේ වෙලාවේදී මේජර් රොයි තමන්ගේ සෙබළු දිහා බලලා පොරොන්දු වෙනවා. බය වෙන්න එපා. මගේ පණ තියෙනකම් මං ඔන්න මෙතනින් එළියට යවන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම කතාව සිද්ධ වෙද්දී කාටවත් හිතා ගන්න බැරි තවත් දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි පරීක්ෂණය කරන්න අර මේසුඩ තියලා තිබ්බ අර මැරුණ කියලා හිතපු රාක්ෂයා එක පාරටම පණ ගහලා නැගිටිනවා. ඉතින් පිටුලියක් වගේ වේගයෙන් ක්‍රියාත්මක වෙච්ච ඔහු වට හිටපු අයට පහර දීලා කෙලින්ම නැවතවතාවක් කේට්ගේ ඇඟට කඩා වැදිලා ඔහුගේ දිවෙන් කේට්ගේ ඔළුව කෙලින්න උත්සාහ ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී ජීවිත බේරගන්න වෙන කරන්න දෙයක් නැති වෙච්ච තැන කේට් තමන්ගේ මුළු ශක්තියම යොදලා ඒ රාක්ෂයාගේ මූණට තමන්ගේ නළලෙන් වේගවත් පහරක් එල්ල කරනවා. ඉතින් මෙන්න මේ මහා කලබලයේ මැද්දේ මේජර් රොයිට තේරෙනවා මේ යක්ෂව සාමාන්‍ය විදියට නවත්තන්න බෑ. මු සමහර විට වැරද්දීමක් සිද්ධ වුණොත් මුළු කණ්ඩායමම මුණත් විනාශ කරන්න ප්‍රමාණවත් කියලා. ඉතින් අවසානයේදී තප්පරයක්වත් පරාරුකු නොවි තීරණයක් ගත්ත රොයි තමන්ගේ ඉනේ තිබ්බ ග්‍රැනේඩ් එකේ පින් එක ගලවලා වරන් යකෝ මං ළඟට කියලා කෑ ගහන ගමන් අර රාක්ෂයාගේ ඇඟුඩට පයින්නවා. ඉතින් ඊළඟ තප්පරයේදී මුළු කාමරය දෙතරවගෙන මහා ලොකු පිපිරීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ පිපිරීමෙන් අර රාක්ෂයා කෑලි කෑලි වලට කැඩිලා ගියත් ඒ වෙනුවෙන් මේජර් රොයිට තමන්ගේ ජීවිතය පූජා කරන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ටොම් මේජර් කියාගෙන කෑ ගහගෙන ළඟට දුවගෙන ගියත් ඒ වෙද්දි රොයිගේ සිරුර කෑලි කෑලි වලට විනාශ වෙලා අවසන්. ඉතින් දැන් මේජර් රොයි නැති හින්දා මේ කණ්ඩායමේ නායකත්වයට ගන්න සිද්ධ වෙන්නේ සාජන් ටොම්ට. ටොම් මුලින්ම කරන්නේ අර හිර කරගෙන හිටපු ඇෆ්ගන් සිරකරුවා ඒ කියන්නේ කබීර් ළඟට ගිහිල්ලා මිනිහගේ මාංශු ටික කඩලා දාන එක. මේ වෙලාවේදී අපිට උඹේ උදව් ඕනේ. උඹ කිව්ව දේවල් ඔක්කොම ඇත්ත කියලා ටොම් එයාගේ අතට දීලා සූදානම් වෙන්නේ මේ සටන දිනන්න නම් පරණ තරහ මරහ අමතක කරන්න වෙනවා කියලා මෙයා හොඳටම දන්න හින්දා. ඉතින් අන්තිමේදී ඉතුරු වෙලා හිටපු සෙබළු ටික එකතු වෙලා තමන් ළඟ තියෙන ආයුධ සහ උණ්ඩ ටික ගණන් කරලා බලද්දි තමයි තේරෙන්නේ තවත් කමක ප්‍රහාරයක් එල්ල වුණත් උණ්ඩ එකක්වත් ආපහු ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් මේ වෙලාවේදී ටොම්
තීරණාත්මක යෝජනාවක් එනවා. අපි මෙතන මරණකම් බලාගෙන ඉඳලා වැඩක් නැහැ. උන් එන්න කලින් අපි උන්ගේ ගුහාවට රිංගලා ඒක විනාශ කරලා දාමු කියලා. ඉතින් මේක මරාගෙන මරණ මෙහෙයුමක් කියලා දැන හැමෝම මේකට එකඟ වෙන්නේ. දැන් මේ හැර වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැති හින්දා. ඉතින් ඔවුන් සැලසුම් කරපු විදිහට ටොම්, ජේම්ස්, කේට්, කබීර් කියන 4 දෙනා විතර මේ පුපුරන ද්‍රව්‍ය අරගෙන බංකරය ඇතුළට රිංගනවා. ඉතින් ඉතුරු සෙබළු ටික එළිය රැකවල් දාගෙන ඉන්න ඕනේ. හුස්ම ගන්න සද්දයක් ඇහෙන්නේ නැති තරම් නිශ්ශබ්දව අඳුරේ හැංගි මේ 4 දෙනා බංකරේ තීරණාත්මක තැන්වල මේ විදිහට බෝම්බ සවි කරන්න පටන් ගන්නවා. ඉතින් හැම තපරයක්ම පහුවෙන්නේ එයාලගේ හදවත් ගැහෙන වේගයත් වැඩි කරමින්. මොකද ඕනම වෙලාවකදී අර වීදුරු කුටු ඇතුළේ ඉන්න රාක්ෂයෝ හැරෙන්න පුළුවන් කියලා මේ හැමෝම දන්නවා. ඉතින් කොහොම හරි තාම ඉක්මනට බෝම්බ ටික සෙට් කරපු මේ කණ්ඩායම වැඩේ හරි. දැන් ඉක්මනටම අපි මේකෙන් පිටවෙමු කියලා ආපහු පඩිපෙළ ළඟට දුවගෙන යනවා. හැබැයි ඉතින් ටයිවේ එයාලට ලේසියෙන් යන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට හැමෝම දුවගෙන එළියට යන හදද්දිම ටොම් දකින්නවා බිම වැටිලා තියෙන දිලිසෙන යමක්. ඒ වෙන මොකක්වත් නෙවෙයි කේට්ගේ කරේ තිබිලා වැටිච්ච පෙන්ඩන් එක. ඉතින් කේට් ගැන තියෙන ආදරය සහ බැඳීම හින්දම ටොම් මොහොතකට නැවතිලා මේක අහුල ගන්න ආපහු හැරෙනවත් එකම මෙන්න මේ පුංචි පරක්කු වීම තමයි එයාගේ ජීවිතය වෙනස් කරන්නේ. ටොම් මේ පෙන්ඩන් එක අතර ගන්නවත් එකම අන්ධකාරයේ හැංගිලා හිටපු යෝධ රාක්ෂයෙක් එක පාරටම ටොම්ගේ කකුලෙන් ඇදලා එයාව බිමට දාගන්නවා. එයා මේ වෙලාවේදී කේට් දුවන්න කියලා කෑ ගහද්දිම අර රාක්ෂයා එයාව බංකරේ අඳුරු ගැඹුරටම ඇදගෙන යනවා. ඉතින් මේ සිද්ධිය කේට් දැක්කේ නැතත් එයාගේ රේඩියෝ එකෙන් ටොම්ගේ මර ලතෝනිය මෙයාට දිගටම ඇහෙනවා. ටොම් උත්තර දෙන්න කියලා කේට් කෑ ගැහුවත් එහා පැත්තෙන් ඇහෙන්නේ රාක්ෂයෙක්ගේ කොරවන සද්ද විතරයි අන්තිමදී. දැන් ඉතින් කේට තේරෙනවා බෝම්බ පුපුරවන්න කලින් ටොම්ව බේරගන්න නම් ආපහු මේ නිරයට යන්නම සිද්ධ වෙනවා කියලා. ඉතින් තමන්ගේ ජීවිතේ බේරගන්න ලැබුණු chance එක අතරලා අවසානයේදී කේට් තීරණය කරනවා ආපහු මේ නිරයට තුල් වෙන්න. මං කීයටවත් ටොම් නැතුව ආපහු යන්නේ නැහැ කියලා දැඩි තීරණය උඩ ඉතිරි වෙච්ච සෙබළු ටික ආපහු බංකරේ පතුලටම බහින්න කේට් එක්ක අවසානයේදී එකතු වෙනවා. ඉතින් මේ වෙලාවේදී එළිය හිටපු වේල්ස් තමන්ගේ හමුදා වාහනේ ක්‍රේන් එක ක්‍රියාත්මක කරන්න සූදානම්ෙන් ඉදිද්දි පල්ලහැට ගිය මෙඩිට රේඩියෝ එකෙන් ඇහෙන පණිවිඩය හින්දා මුළු කණ්ඩායමම අවසානයේදී අන්දමන්ද වෙනවා. තව විනාඩි 20යි තව විනාඩි 20කින් මුළු ඒරියා එකම බෝම්බ දාලා විනාශ කරනවා කියලා සෙන්ට්‍රල් කමාන්ඩ් එකෙන් මොවුන්ට අනුතුරු ඇඟවීමක් ලැබෙනවා. වේල්ස් මේ වෙලාවේදී කෑ ගහලා කියනවා මං කරපල්ලා අපිට තව වැඩි වෙලාවක් ඉතුරු වෙලා නැහැ කියලා. ඉතින් දැන් එයාලට සටන් කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයෝ එක විතරක් නෙවෙයි වේගෙන් කෙවිල යන කාලයත් එක්ක. ඉතින් යාළුවනේ මේ අතරපාරේදී රාක්ෂගේ ග්‍රහණයට අහුවෙලා හිටපු ටොම් ලේසියෙන් මැරෙන්න නම් සූදානමක් නැහැ. එයා සෞඛ්‍ය තිබ්බ පිහි අරගෙන අර සතාගේ බෙල්ලට මැනලා ඌ ඉවරයක් කරලා දානවා. ඉතින් ලේ පෙරාගෙන හදි දාගෙන ටොම් කණ්ඩායම හොයාගෙන අපහු ලැබ් එක පැත්තට දුවගෙන යද්දී එයා දකින්නේ මුළු පොළවම මලසුරු වලින් වැහිලා තියෙන දර්ශනයක්. හැබැයි ඊට වඩා භයානක දේ තමයි ලැබ් එක මැද තිබුණු විශාල විදුරු ටැංකිය. ඒක ඇතුලේ තිබුණේ මේ ඔකම පාලනය කරන යෝධ මව් රාක්ෂයෙක්. ටොම් එක දිහා බලාගෙන ඉඳිද්දිම තවත් සතෙක් පිටිපස්සෙන් පැනලා මෙයාට පහර දෙන්න හැදුවත් වෙලාවට මෙතෙන්ට කඩා වැදුණු කේට් සහ කණ්ඩායම වැඩි තියලා ටොම්ව බේරගන්න සමත් වෙනවා. ටොම් නැගිටින්න එක්මනට යමු කියලා කේට් කෑ ගහද්දි උඩ ඉන්න වේල්ස්ට සිද්ධ වෙන්නේ වෙනමම යුද්ධයක් කරන්න. ඒ තමයි ඇෆ්ගන් කැරලිකාරයෝ නැවත වතාවක් මේ සිද්ධිය දැනගෙන මේ දිහාවට ලං වෙලා වට කරලා පහර දෙන්න පටන් ගන්නවා. ඉතින් අපේ වේල්ස් වාහනේ උඩ තියෙන මැෂින් ගන්න එක අරගෙන හරියකෝ කියලා නිකන් පිස්සුවෙන් වගේ වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් දැන් කණ්ඩායමම ආපහු එළියට එන්න එලිවේටර් එක ළඟට දුවගෙන ආවත් කෙට තේරෙනවා මේක තවත් එක උගුලක් රාක්ෂයවල වට කරගෙන ඉන්නවා කියන එක. ඉතින් දොර වහගන්න හැදුවට ඒකේ හයිඩ්‍රොලික් සිස්ටම් එක වැඩ කරන්නේ නැති වෙද්දි ජෝන්ස් අතින් කරකවන ක්‍රෑන්ක් එකක් අල්ලගෙන දොර වහගෙන ඉන්නවා. ඉතින් රාක්ෂය දොර කඩාගෙන එන්න හදද්දි ජෝන්ස් කෑ ගහනවා මම මේක දිගට මල්ලගෙන ඉන්නම් ඔබලා ඉක්මනට මෙතනින් පැනලා ඵලයල්ලා කියලා. ඉතින් ජෝන්ස් තමන්ගේ ජීවිතේ යාළුවෝ වෙනුවෙන් පූජා කරන්න තීරණය කරද්දි අනිත් අය කඳුළු පිරුණු ඇස් වලින් එතනින් දුවගෙන යනවා. ඉතින් ජෝන්ස්ටත් මේක වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ වෙඩි උණ්ඩ ඉවර වෙද්දිම එයා කරන්නේ ළඟ තිබ්බ ඩෙටනේටර් එක අතට ගන්න එක. රාක්ෂයාගේ ඇඟට බඩන්න හදද්දිම ජෝන්ස් බෝම්බ ටික පුපුරලා හරිනවත් එකම මේ මහා සද්දයත් එක්කම මුළු කොරිඩෝවම ගින්නෙන් වැහිලා යද්දි එතන හිටපු රාක්ෂය ඔකම අලු දූවිලි බවට පත් වෙලා යනවා. ඉතින් මේ ප්‍රහාරය මෙතනින් නතර වෙන්නේ නැහැ. මේ කණ්ඩායම පලා යද්දි සියානා පිටිපස්සෙන් එන සතුරන්න නවත්තන්න නවතින අතර වාරයේදී මේක දැකපු ටොම් කෑ ගහලා කියනවා නතර වෙන්න එපා දිගටම අපි පස්සෙන් එන්න කියලා. හැබැයි මේ වෙලාවේදී සියානා තවත් එක රාක්ෂයෙක්ව මරලා දැම්මත් තවත් එකේ පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාගේ මූණටම පහර දෙනවත් එක්කම මෙයාගේ මූණ ඉරාගෙන ගියපු මේ පහරත් එක්කම සියානත් මෙතන මැරිලා වැටෙනවා. ඉතින් කේන්තියෙන් රතු වෙච්ච ටොම් මේ වෙලාවේදී ළඟ තිබ්බ ඩස්බින් මූඩියක් පලිහක් විදිහට අරගෙන අර රාක්ෂය එක්ක තනියම සටන් කරලා ඌව ඉවරයක් කරලා දානවා. දැන් ඉතින් මෙයාලගේ කණ්ඩායමෙන් ඉතුරුලා ඉන්නේ ටික දෙනයි. ඒ වගේමයි ඔවුන්ට ඉතුරුලා තියෙන වෙලාවත් බොහොම ආසන්නයට ළඟා වෙලා. ඉතින් මේ වෙලාවේදී උඩ ඉන්න වේල්ස් තනියම සටන් කරන ගමන් කොහොම හරි ක්‍රේන් එකත් ක්‍රියාත්මක කරනවා පල්ලෙහා ඉන්නව කොටට ගන්න. හැබැයි ඉතින් පිපිරීම හින්දා මැෂින් එක ඩැමේජ් වෙලා වාහනේ ආයෙමත් ඉස්සරහට ඇදෙන්න පටන් ගනිද්දි වේල්ස් පණ දාගෙන බ්‍රේක් ගහන්න try කරනවා. කමනත් මේ වෙලාවේදීම පල්ලෙහා එලිවේටර් එකේ ඩේව් කබීර් තුන්දෙනාම යන්න හදද්දිම එක පාරටම මෙතෙන්ට කඩාපැන්නපු රාක්ෂයෙක් ඩේව්ගේ ඔළුව කුඩු වෙන්නම ගහලා යව එතනම මරලා දානවා. අන්තිමට ලෙවලක් මැද සිද්ධ වෙච්ච මේ සටනේදී කබීර් දකින්නවා දැන් බේරෙන්න ක්‍රමයක් ඉතුරු වෙලා නැහැ කියලා. ඒක රාක්ෂයෙක් කබීර්ව අල්ලගනිද්දි කබීර් උඩ බලලා කෑ
කෑ ගහනවා කේට් පනින්න වාහනේට පැන ගන්න කියලා. ඉතින් අන්තිම තප්පරේදී එලිවේටර් එකෙන් වාහනයට පනිද්දිම කබිර් තමන්ගේ ඇඟේ තිබ්බ බෝම්බයක් පුපුරවගෙන අර රාක්ෂක ටිකත් එක්කම මැරිලා යනවා. ඉතින් අවසානයේදී මේ දුවිලි ආස්සෙන් ටොම් සහ කේට් ගොඩට ඇවිල්ලා එකතු වෙද්දී වේල්ස්ට පහර දෙන්න ආපු අන්තිම ඇෆ්ගන් සතුරව තැනට ආපු රෙස්කියු ටීම් එකෙන්ම වෙඩි තියලා ඉවරයක් කළා දානවා. හැබැයි මේ සතුට වැඩි වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ආසහෙන සද්දයක් එක්කම එයාලා දකින්නේ මරණය අරගෙන එන ජෙට් යානයක්. ඩ්‍රයිව් කියලා කෑ ගහගෙන තුන්දෙනාම වාහනේට නැගලා පුළුවන් උපරිම වේගයෙන් මේ කාන්තාරයෙන් මැද්දෙන් ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් තප්පර ගණනාවකට පස්සේ මහා හඬක් එක්ක මේ න්‍යෂ්ටික බෝම්බය බංකරේ උඩට ඇදගෙන වැටෙනවත් එකම මුළු කාන්තාරයම දෙදරලා කිනි ජාලාවක් අහසට විසිවෙද්දී ඒ භයානක බංකරය සහ එතන තිබුණු හැම සාක්ෂියක්ම සදාකාලිකවම වැලියට වැළලීලා යනවා. ඉතින් අන්තිමට ඉතුරුනේ කේ ටොම් සහ වීල්ස් විතරයි. ලෝකේ රටවල් කිහිපයක ආණ්ඩුව මේ සිද්ධිය වහලා දාන්න උත්සාහ කරත් මේ තුන්දෙනා දන්නවා එදාර ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියලා. ඉතින් මේ තුන්දෙනා මේ විදියට පණ පිටින් ජීවිත බේරගෙන මේ භයානක කාන්තාරයෙන් පිට වෙලා යන අතර වාරයේදී මොහොතකට මෙතනින් අවසන් වෙනවා.